නේද? සාමාන්‍ය ප්ලේන් එකකින් දැන් අපි පැසෙන්ජර් ප්ලේන් එකක් ගත්තොත් බිම ටච් කරලා ෆුල් බ්‍රේක් එක අදිනවා. බ්‍රේක් එක ඔන් කරගෙන ඇදගෙන යනකොට මන්දනේ වෙනවා. රණවේගය ඇතුළතදී මන්දනේ වේගෙන යනවා. ඊට නවතිනවා. රණවේගය ඉවර වෙන්න කලින් නවත්ත ගන්න බැරි නම් මොකද වෙන්නේ? අම්මට සිරි වෙනවා කිව්වද? මොකද වෙන්නේ? රණවේගය ඉවර ගන්න බැරි වුණොත් මන්දනේ ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? තාප්පයක් කඩා යනවා හැබැයි දඩෝන් ගාලා. අර කටුනායක නම් එහා පැත්තේ කම්බියටත් තියෙන. එළිම දඩෝන් ගාලා කම්බියට ගලවගෙන යනවා. එහෙමද? මොකද වෙන්නේ? ආයුස්සන්න බෑ. ඒ වේගය කියන්නේ ප්ලේන් එකක් ගුවන්ගත කර ගැනීම සඳහා පවතින්න ඕනේ අවම වේගයක් තියෙනවා. පැයට කිලෝමීටර් 120ක් 200ක් විතර. ඒ වේගෙ නැතුව ප්ලේන් එක බිමින් උඩට උස්සන්න බෑ. දැන් අරයා මන්දනය කරගෙන ඇවිල්ලා පැයට කිලෝමීටර් 50ට 40ට අඩු වෙලා නම් තියෙන්නේ ආයෙ උස්සන්න යාම ඉතා භයානකයි. 120 තිබ්බත් උස්සන්නේ නැහැ කොහොමත් 120 නුත් උස්සන්න බෑ. එහෙම උස්සන්නේ නැහැ ආයෙ. ඒ ආයෙ උස්සනවා එයාට ටච් පොයින්ට් එක වැරදුනොත් එහෙම. හරි? දැන් ටච් පොයින්ට් එක දැන් මම මේ ඔක්කොම ටික අතරමැද්දෙන් හරි අමාරුවෙන් දැන් මගේ එක්සෑම්ස් ඉවර කරගෙන දැන් පයිලටින් කෝස් එක කම්ප්ලීට් කරගෙන ඊළඟ අවුරුද්ද ඉවර වෙනවා. හරි? එතකොට මම ඔයාලා හිතන වලට ගොඩක් දේවල් කරනවා. හරිද? වැඩි කියන්නේ නැහැ. හරිද? එතකොට ඊළඟ අවුරුද්දේ ඉවර වෙනවා. මම ඊට අර කාලයක් අයින් කරලා මැද්දෙන් ආයි තියලා ආයි කරලා දැන් ආයිත් කරලා දැන් අන්තිමට කියන්නේ. එතකොට මේ ටච් පොයින්ට් එක වැරදුනොත් ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. දැන් මේක නම් වාගේ රණ මේක ඔයා සාමාන්‍යයෙන් මෙතනින් වගේ ලෑන්ඩ් කරලා එතනින් ඉඳන් වගේ බ්‍රේක් ගාගෙන යන්න ඕනේ. දැන් එහෙම බැරි වෙලා ඔයා නිකන් මේ හරියෙන් නම් ඔයා රණ මේකට එන්ටම් වෙන්නේ ඔයාට කොහොමද ඉඩමදිනේ. අන් ඒ වගේ වෙලාව ඔයාට අයිසරයක් උඩ ගන්න පුළුවන්. ගත්ත ගමන් ආයි ගන්න. ගා ගන්නෙත් නෑ සමහරවල්. එහෙම වැරදුනොත් උඩ ගන්නවා මිසක් මෙතන වගේ තැනකදී මේ ලෑන්ඩ් කරලා වේගය අඩු කරගෙන ඇවිල්ලා බිම දැන් ගිහින් වේගය අඩු කරගෙන ගිහලා දැන් මෙතන නවත්ත ගන්න තව ඔන්න මෙන්න තියෙන නවත්ත ගන්න බැරි වෙනවා කියලා දැනගෙන ආයිසොත් එහෙම ඩොග් ගාලා ආයි හෝම් බයින බිම. එහෙම උස්සන්න බෑ. එතකොට මොකද ගන්නේ? ප්ලේන් එකෙන් බහිනවා. ඔන්ලයින් ළමයිගේ උත්තර. හරිද? හරි. ආගන්න. හරි. සදනා දාගන්න. රණවේග ඉවර වෙච්ච ගමන් මෙතන වැඩක්වත් තාප්පයක්වත් නැහැ. මෙතන තියෙනවා ඒ කියනවා EMAS Engineered Material Arresting System කියලා මේ වගේ බැලුව බැලමට කොන්ක්‍රීට් එකක් වගේ එකක්. ඒක ඇවිල්ලා කොන්ක්‍රීට් එකක් වගේ එළියෙන් බැලුවාම. එළියට වෙනසක් පේන්නේ නැහැ. කොන්ක්‍රීට් එකක් වගේ එකක් තියෙනවා. මේ රණවේගය ඉවර වෙච්ච ගමන් කොන්ක්‍රීට් පාරක් පටන් ගන්නවා වගේ. රණවේගය සාමාන්‍ය තාර දාලා නේ. තාර වලින් පස්සේ තියෙනවා මෙහෙම කොන්ක්‍රීට් එකක්. ඒක තව මීටර කීපයක් තියෙනවා. ඊට 10ක් විතර තියෙනවා. කරුණායක නම් ඊටත් වැඩි තියෙනවා. මීටර 10 නම් පොඩි ගණන්නේ. කරුණායක මම හිතා සෑහෙන්න තියෙනවා. එතකොට මෙතන මේ EMS එකේ තියෙන විශේෂත්වය තමයි ඒක ඇවිල්ලා කොන්ක්‍රීට් එක මැටි වගේ. හරි. ඒ කියන්නේ මේ කොන්ක්‍රීට් එක අපි ගිහින් හිටගත්තට මොකුත් නැහැ. ඒක උඩින් ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි ප්ලේන් එකක් කියන ගොඩක් බරය ගන්න. ඒක වැටුණාට පස්සේ ප්ලේන් එක ගිලෙනවා ඒකට. කොන්ක්‍රීට් එකට ගිලෙනවා ප්ලේන් එක. ප්ලේන් එකේ රෝදේ කොන්ක්‍රීට් එකට ගිලෙනවා. ටික ටික. ඒත් ආ ප්ලේන් එක මෙහෙම අරන් ගිහින් මේ EMS එකේ ට්‍රැක් එකට ඇතුල් වෙච්ච ගමන් දැන් මෙතෙන්ට ආවා කියන්නේ දැන් නවත්ත ගන්න බෑ වගේනේ. මේක ඇතුළට ටික මේ රෝද ගිලෙනවා මේ ලාවට ලා ගිලෙනවා. කියන්නේ මේ මහා ගිලිල්ල නෙමෙයි. අඩියක් විතර ගිලෙනවා. අඩි භාගයක් විතර ගිලෙනවා රෝද ටික. ගිරුණාට පස්සේ දැන් ඔයාට මඩවලක දැන් හිතන්නකෝ මෙහෙම තියෙනවා මේකක්. ඔයා බෝලයක් පෙරලනවා. බෝලේ මෙහෙම ගිහිල්ලා ඉවර වෙනකොට මඩවලක් තියෙනවා. මඩවලේ බෝලේ පෙරලි යන්නේ නැහැ. එරීගෙන ගිහින් නවතිනවනේ. එරීගෙන ගිහින් ලොකු තොර මන්දනයක් වෙලා නවතිනවනේ. ඒ වගේ මේ කොන්ක්‍රීට් එකේ එරිලා ප්ලේන් එක නවතිනවා. එහෙම තමයි හදලා තියෙන්නේ. කොන්ක්‍රීට් එකේ එරෙනවා ප්ලේන් එක. ගෙදර ගිහලා සර්ච් කරලා බලන්න මඩේ එරෙනවා වගේ කොන්ක්‍රීට් එකේ ප්ලේන් එක එරෙනවා. ඒක මේ දාපු ගමන් කොන්ක්‍රීට් එක නෙමෙයි. හරිද? එතකොට මේ කොන්ක්‍රීට් එක එරෙනවා ප්ලේන් එක. හැබැයි එහෙම වුණාට පස්සේ ප්ලේන් එකට ඩැමේජ් එකක් වෙනවා. ඒ කියන්නේ අර පොඩි රෝද වලට එහෙම ඊට මාස ගානකට ඒ ප්ලේන් එක පාවිච්චි කරන්න බෑ. ඔක්කොම චෙක් කරලා හරි. සෑහෙන්න වැඩ ගොඩක් කරලා තමයි ඉතින් ආයි දාන්න එන්නේ. නමුත් ඉතින් කොහොම හරි ලොකු විනාශයක් නවත්ත ගන්න පුළුවන්. ලොකු දෙයක් නවත්ත ගන්න පුළුවන්. ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඔය ඉන්ටර්නෙට් එකේ බාන කිසිම නවත්තන්නේව තියෙනවා. ලොකු ඩැමේජ් එකක් නැහැ. ඉතින් මිනිස්සුන් නම් කොහොමද මුකුත් වෙන්නේ නැහැ. නවත්ත ගන්න පුළුවන්. හරි. ඔය ලංකාවේ හයිවේ වල නම් නැහැ. නමුත් වෙන රටවල් වල හයිවේ වල වංගු තියෙන තැන්වල එහෙම මේ දැන් හයිවේ එක මෙහෙම යනවනම් අර ප්‍රධාන පාරෙන් පැත්තකට පොඩි පාරක් හදලා ඒ පාරේ හින වැලි ගොඩක් පුරවලා තියෙනවා. හරි දැන් හින අර දුර පයින්න වගේ
ඒ පොඩි වැලි ගොඩක් නෙමෙයි. එන්න දුරකට වැලි ගොඩක් පුරවලා තියෙනවා. ඒතර හදිසියවත් හයිවේ එක යන වාහනයකට බ්‍රේක් නැති වුණොත් එයාට තියෙන්නේ ෂේප් එකේ අර වගේ තැනක් හම්බෙනකන් ඉතින් වෙන තැනක වද්දා ගන්න දෝ බැලන්ස් කරගෙන ගිහිල්ලා ඒ වගේ තැනකදී වැලි ගොඩට අල්ලලා දාන්නයි තියෙන්නේ. වැලි ගොඩේ ගියා එරුණා තතු. වැලි ගොඩේ එරිලා නවතිනවා. ඔය ගොඩක් කඩාවල මේ වීඩියෝස් එන බලන්න ටිපර් ආරාමයේ ලොකු කන්ටේනර් එහෙම මේ වැලි ගොඩ දාලා නවත්ත ගන්නවා ඒක. ප්ලේන් එකේ සිස්ටම් එක තමයි. හරි. ලියලා